සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අදත් අපි ඔයගොල්ලන්ට අරගෙන ඇවිත් තියෙනවා තවත් සුපිරිම මූවි එකක්. කර්ණන් කියන්නේ අම්මා තාත්තා නැතුව හැදුණු අනාථයෙක්. එයා පුංචි කාලේ ඉඳන් කරන්නේ හොරකම් කරන එක. එයාට හිතෙන්නෙම සල්ලි වලට වඩා වටින දෙයක් නැහැ. සල්ලි තිබ්බොත් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. හැබැයි හොර වැඩ කරද්දී අහුවෙන්න පුළුවන්නේ. ඒ නිසා එයා හිතනවා පොලිස් නිලධාරියෙක් වෙලා ඒ වැඩේ දිගටම කරගෙන යන්න. ඉතින් එයා කොහොම හරි පොලිසියට ඇතුල් වෙනවා. ඊළඟට කලින් කරාට වැඩිය ගොඩක් හොඳට එයාගේ කපටි හොර වැඩ හැම දෙයක්ම කරගෙන යනවා. ඔහොම ඉද්දි තමයි කර්ණන්ට තරුණියක් දූෂණය කරපු සිද්ධියක් ගැන පරීක්ෂණ කරන්න හම්බෙන්නේ. ඉතින් ඔයාලා හිතන්නේ කර්ණන් මේ පරීක්ෂණය කොයි විදිහට කරගෙන යයිද? එයා වැඩිකාරයෙන් අල්ලගෙනයිද? එහෙම නැත්නම් මේ පරීක්ෂණයත් එයා සල්ලි වලට විකුණයිද? මේ තමයි අයෝග්‍ය කියන සුපිරිම ටැමිල් මූවි එක. ඉතින් හැමදාමත් වගේ වීඩියෝ කිවර වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපිව subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. එහෙනම් අපි දැන් යමු මූවි එකෙන් මොකද්ද වෙන්නේ කියලා හරියටම දැනගන්න. මුලින්ම අපිට බලා ගන්න පුළුවන් මොහොදු වෙරළක වෙන සිදුවීමක්. කට්ටියක් එක්කෙනෙක්ට හොඳටම ගහනවා. ඊළඟට එයාව ඇදගෙන ගිහින් වලකට දාලා පණ පිටිමයව වල දානවා. ওই විදිහට තමයි මේ කතාව පටන් ගන්නෙ. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ පුංචි කර්ණන්ව පොලිසියෙන් අල්ලගෙන ඇවිත්. එයාත් එක්ක මෙතන තව කොල්ලු සෙට් එකක්ම ඉන්නවා. පේන විදියට එයාලා මොකක් හරි හොරකමක් කරලා අහුවෙලා වගේ එයාට පොලිසියෙන් හොඳටම ගුටි ගන්න සිද්ධ වෙනවා. කොමුණත් මේ වෙලාවේ කර්ණන් කිසිම බයක් පෙන්වන්නේ නැහැ. එයා කියන්නේ යාට ගහන්න එපා. එයා බුලට් රාජේන්ද්‍රන්ගේ කෙනෙක් කියලා. ඔන්න එහෙම කියද්දිම බුලට් එතනට එනවා. එයා එතනට ආපු ගමන් එයාටත් මෙතන ඉන්න පොලිස් නිලධාරියගෙන් හොඳටම ගුටි ගන්න සිද්ධ වෙනවා. කර්ණන් මේ දිහා බලාගෙන ඉන්නේ පුදුම වෙලා වගේ. මොකද එයා හිතාගෙන ඉඳලා තියෙන්නේ බුලට් තමයි ලොක්කා කියලා. පොලිස් නිලධාරියා මේ වෙලාවේ බුලට්ගෙන් සල්ලි අරගන්නවා. කර්ණන් ඒකත් දකිනවා. එයාට හිතා ගන්න බෑ මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. කොමුණත් ඊළඟට සල්ලි හම්බුනාට පස්සේ පොලිස් නිලධාරියා බුලට්වයි මේ කොල්ල සෙට් එකයි ඔක්කොම නිදහස් කරනවා. ඉතින් එයාලා හොරකම් කරපු බඩු ටිකත් අරගෙන ඉක්මනට එතනින් එළියට යනවා. කොමුණත් එළියට ගියාට පස්සෙත් කර්ණන් බුලට්ට හොඳටම කෑ ගහන්න පටන් ගන්නවා. එයා කියන්නේ ඔයා හරි ලොක්කෙක් කියලානේ මං හිතාගෙන හිටියේ. දීන් අර මනුස්සගේ කනට දෙකක් ගහන්නේ නැතුව ලැජ්ජේ නැතුව එකතු කරපු සල්ලි ටිකත් එයාටම දීලා ඇවිත් ඉන්නවා කියලා තමයි කර්ණන් මේ වෙලාවේ බුලට්ට කියන්නේ. කර්ණන්ට හරිම පුදුමයි. එයා අහනවා අපි ගොඩක් මහන්සිලා මේසින්ගෙන් හොරකම් කරනවා. හැබැයි අර මනුස්සයා කිසිම දෙයක් කරන්නේ නැතුව අත් දෙකත් බැඳගෙන අපෙන්ම හොරකම් කරේ කොහොමද කියලා. එයාට මේක තේරෙන්නේ නැහැ. එතකොට බුලට් එයාට කියන්නේ ඒක තමයි යුනිෆෝම් එකේ තියෙන බලය කියලා. කර්ණන් මේ වෙලාවේ තීරණය කරනවා එයා කොහොම හරි පොලිස් නිලධාරියෙක් වෙනවා කියලා. ඉතින් එයා බුලට් එක වැඩ කරන එක නවත්තනවා. ඒ වෙනුවට එයා පොලිස් නිලධාරියෙක් වෙන්න මහන්සි වෙනවා. හැබැයි ඉතින් පොලිස් නිලධාරියෙක් වෙන්න නිකම්ම බැහැනේ. ඒකට ඉගෙන ගන්නත් ඕන. කොමුණත් කර්ණන්ට අම්මයි තාත්තයි නැති නිසා එයාව ඉස්කෝලේ යවන්න කවුරුත් නැහැ. ඉතින් එයා කරන්නේ උදේ ඉඳන් හවස වෙනකම් වැඩ කරලා රැයට ඉගෙන ගන්න යන එක. කර්ණන් ගොඩක් මහන්සි වෙනවා. එයාට ඉගෙන ගන්න අමාරුයි. හැබැයි එයාගේ ඔළුවේ හැම වෙලාවෙම වැඩ කරන්නේ කොහොම හරි පොලිස් නිලධාරියෙක් වෙන්න ඕන කියන එක. ඉතින් එයා මහන්සිය බලන්නේ නැතුව ඒකට ගොඩක් කැපවීමෙන් වැඩ කරනවා. මේ අතර කර්ණන් පොලිස් නිලධාරීන් ඉන්න මූවිස් බලන්නත් අමතක කරන්නේ නැහැ. එයා කොච්චර මේ වගේ මූවිස් බලන්න කැමතිද කිව්වොත් ඒ මූවිස් වල තියෙන දෙබස් එයාට හොඳට කටපාඩම්. ඉතින් කාලේ ওই විදිහට ගත වෙලා යනවා. කර්ණන් ටිකෙන් ටික ලොකු වෙනවා. එයාට 10 වසරේ විභාගයත් පාස් වෙන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් 10 වසර පාස් වෙලා මදි. පොලිස් නිලධාරියෙක් වෙන්න නම් තව අවුරුදු 5ක් ඉගෙනගෙන ඩිග්‍රී එකක් කරගන්න ඕන. කර්ණන්ට මේක කොහොමදවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයාට ඉගෙන ගන්න එක දැනටම එපා වෙලා තියෙන්නේ. ඉතින් එයා එයාගේ අරමුණට යන්න වෙන මාර්ගයක් හොයන්න පටන් ගන්නවා. එතනදි කර්ණන්ට හොයාගන්න පුළුවන් වෙනවා සල්ලිවට සර්ටිෆිකේට් එක හදාගන්න පුළුවන් කියලා. ඉතින් එයා සල්ලි දීලා එයාට පොලිසියට බැඳෙන්න ඕන කරන හැම සුදුසුකමක්ම හදාගන්නවා. ඔය විදිහට තමයි කර්ණන් පොලිසියට ඇතුළු වෙන්නේ. ඉතින් දැන් කර්ණන් කියන්නේ ඉන්ස්පෙක්ටර් කෙනෙක්. ඊළඟට අපිට පෙන්නන්නේ ක්ලබ් එක වෙන සිදුවීමක්. පොලිස් කණ්ඩායමක් එතන ඉන්න කොල්ලෝ 4 දෙනෙක්ව හොයාගෙන යනවා. ඊළඟට එයාලා බල්ලගෙන ගිහින් කූඩුවක් ඇතුළට දානවා. ඔන්න ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් දැන් අර අල්ලගෙන ගිහපු කොල්ලෝ 4 දෙනාගේ අයියා කාලි ප්‍රදේශයේ ඇමතිව හොයාගෙන යනවා. කාලි ඇවිත් ඉන්නේ එයාගේ මල්ලිලා 4 දෙනාට උණු දේ ගැන කතා කරන්න. ඒ ක්ලබ් එකයිති කාලිට. එයාගේ මල්ලිලා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කට්ටිය. ඒ නිසා තමයි පොලිසියෙන් යාලව අල්ලගෙන ගිහින් තියෙන්නේ. කොහොමුණත් පේන විදියට මේ ඇමති කාලිට ඕන විදියට වැඩ කරන කෙනෙක් වගේ. ඇමතියාට කියන්නේ ආයෙ ගැන බලා ගන්න මල්ලිලව නිදහස් කරගෙන දෙන්නම් කියලා. හැබැයි කාලිට දැන් ඊට වඩා දෙයක් ඕන කරනවා. එයා කියන්නේ මට ඉන්ස්පෙක්ටර් මරන්න විනාඩි 5ක් හොඳටම ඇති. හැබැයි මං එහෙම කරොත් ඒ වෙනුවට තව කෙනෙක් එතරට එනවා. ඉතින් මේ ප්‍රශ්නේ එතනින් නවතින්නේ නැහැනේ.
ඒ නිසා මට ඕන කරන්නේ ඒ ඉන්ස්පෙක්ටර් මාරු කරන්න. එතනට මට ගැලපෙන කෙනෙක් දාන්න. කොහොමුණත් ඒ එන කෙනා මටත් වඩා ගොඩක් නරක කෙනෙක් වෙන්න ඕන කියලා. ඔන්න ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් දැන් කර්ණන් අපරාධකාරයෙක් පිටිපස්සෙන් පන්නගෙන යන ගමන් ඉන්නේ. එයා මේ අපරාධකාරයව අල්ල ගන්නවා. ඒත් එක්කම එයාට අහම්බෙන් වගේ මේ වෙලාවේ සෑහෙන කාලයකට පස්සේ බුලට්ව මුණ ගැහෙනවා. බුලට්ට කර්ණන්ව අඳුර ගන්නත් අමාරුයි. එයා ඒ තරමට වෙනස් වෙලා. කොහොමුණත් බුලට් නම් තාමත් ඉස්සර කරපු රැකියාවමයි කරන්නේ. එයාගේ කිසිම දියුණුවක් පේන්නේ නැහැ. ඔන්න ඊළඟට කර්ණන් බුලට්ටත් එක්කගෙන අපරාධයක් වුණු තැනකට යනවා. එතන මිනිස්සෙකු මරලා දාලා ඉන්නවා. බුලට් එයාව අඳුර ගන්නවා. එයා කියන විදිහට දැන් මෙතන වැටිලා ඉන්නේ ප්‍රදේශීය නාගරික මන්ත්‍රීගේ මල්ලි. බුලට් හිතන විදිහට මේ වැඩේ කරන්න නැති වෙන කවුරුත් නෙවෙයි. මන්ත්‍රීගේ විරුද්ධ පාර්ශවයේ දීනගේ කට්ටිය. මොකද කලින් පාර දීනගේ මල්ලිව මරලා තියෙන්නේ ඇමතිගේ මල්ලිම තමයි. කොහොමුණත් කර්ණන් හොයාගෙන තියෙනවා මේකට දීනගේ කට්ටියගේ සම්බන්ධයක් නැහැ ඇමතිගේ මල්ලිව මරන්නේ වෙන කෙනෙක් කියලා. ඉතින් දැන් එයා හදන්නේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් එයා බුලට්ට කියනවා දීනට කෝල් එකක් ගන්න. අපි මේ මිනිහ විකුණමු කියලා. ඉතින් ඔන්න කර්ණන් දීනට කෝල් එකක් ගන්නවා. එයා දීනගෙන් අහන්නේ ඇමතිගේ මල්ලිව මරන්නද කියලා. දීනට එයාගේ මල්ලිට කරපු දෙයට පලි ගන්න ඕන. ඉතින් එයාට කවුද කරන්න කියන එක වැදගත් නෑ. එයාට ඕන කොහොම හරි මල්ලිගේ මරණයට පලි ගන්න. ඉතින් එයා දීනට කියනවා ඇමතිගේ මල්ලි දැන් මගේ ඉස්සරහා තමයි ඉන්නේ. මට ලක්ෂ 10ක් ඕන. මං එයාව මරනවා. සල්ලිත් අරගෙන බස් ස්ටෑන්ඩ් එක ළඟට එන්න කියලා. ඉතින් ඔන්න දීනගේ කට්ටිය එතනට එනවා. එයාලා සල්ලිත් අරගෙනම තමයි ඇවිත් තියෙන්නේ. දීන එතනට ආපු ගමන් කර්ණන් ආපහු එයාට කෝල් එකක් ගන්නවා. එයා සල්ලි තියන්න ඕන තැන ගැන දීනට කියනවා. දීනට කොහොම හරි එයාගේ වැඩේ කරගන්න පුළුවන් වුණ එකට හරිම සතුටුයි. ඉතින් එයා සල්ලි ටික තියලා යනවා. බුලට් තමයි ඊළඟට ඒ සල්ලි ටික කර්ණන් ළඟට අරගෙන එන්නේ. ඔන්න ඊළඟට අපිට බලා ගන්න පුළුවන් දැන් කර්ණන් නාගරික මන්ත්‍රී රාමනාදන් හමු වෙන්න ඇවිත්. රාමනාදන් එයාගේ මල්ලිගේ මරණයත් එක්ක කලබල වෙලා ඉන්නේ. එයා කියනවා මිනිමරුව එයාට බාර දෙන්න කියලා. හැබැයි කර්ණන් ඒකට කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ එහෙම කරන්න බෑ. පොලිසිය තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. එයා නීතිය මාර්ගෙන් මිනිමරුවට දඬුවම් දෙනවා කියලා. හැබැයි ඇමතිරවුණු කෝමාරියාගේ මල්ලිගේ මරණයට තමන්ගේ අතින්ම පලි ගන්න. ඉතින් එයා මිනිමරුව වෙනුවෙන් එයාට ලක්ෂ 10ක් දෙන්නම් කියනවා. හැබැයි කර්ණන්ට ඒ ගාන මදි. එයා මේ ගාන ලක්ෂ 20ක් වෙනකම් වැඩි කරගන්නවා. ඊළඟට එයා අල්ලගෙන ආපු ඇත්තම මිනිමරුවව ඇමතිගේ අතටම බාර දෙනවා. බුලට්ට මේක දැක්කම හරිම පොදුමයි. මොකද දැන් කර්ණන් එක මිනිහකින් ලක්ෂ 30ක්ම හම්බ කරගත්තනේ. බුලට් එයාගේ ජීවිත කාලෙටම මෙච්චර ලොකු ගාණක් අතට අරගෙනවත් නැහැ. බුලට් කියන්නේ ආව සහායකයා විදියට අරගන්න කියලා. හැබැයි කර්ණන් ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද එයා කියන විදියට දැන් එයාට ට්‍රාන්ස් එකක් හම්බ වෙලා. එයාට ට්‍රාන්ස් එක හම්බෙලා තියෙන්නේ ඉන්දියාවේ චෙන්නයි වලට. ඒ කියන්නේ කාලි එයාගේ වැඩ කරගෙන යන ප්‍රදේශයට. ඔන්න ඊළඟට අපිට බලා ගන්න පුළුවන් කර්ණන් වැඩ කරන යන ස්ටේෂන් එක. එතන ඉන්න නිලධාරීන් හැමෝම ඔගේ දැන් කතා වෙන්නේ එයාලගේ අලුත් ප්‍රධානියා ගැන. එයාලත් කර්ණන් ගැන හොඳටම දන්නවා. කර්ණන් කියන්නේ නීතිය, යුක්තිය, ධර්මය ගැන කිසිම හැඟීමක් නැති සල්ලි ගැන විතරක් හිතලා වැඩ කරන මිනිසෙක්. මේ ගැන අහුවම මෙතන ඉන්න කොස්තාපල් කාදරට එයාගේ අලුත් ප්‍රධානියා ගැන කිසිම පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. ඔන්න ඒත් එක්කම වගේ කර්ණන් ස්ටේෂන් එකට එනවා. එතන ඉන්න නිලධාරීන් හැමෝම එයාට සැලූට් කරලා ආචාර කරනවා. හැබැයි කාදර් එයාව ගණන්වත් ගන්නේ නැහැ. එයා කියන්නේ එයාගේ අත උලුක් වෙලා ඒ නිසා එයාට දැන් සැලූට් කරන්න බැහැ කියලා. මේ